පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේකට ගරු කරන්න. පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේක දිහා බොහොම කරුණාවෙන් බලන්න. මොකද මම මෙහෙම දේශනා කරන්න හේතුව මං කියලා තියෙනවා හාමුදුරනේ මම ඉගෙන ගන්න කාලේ ඔය පේරාදෙණිය නගරේ මං කොහරි යන්න බස් වෝල්ට් එකේ ඉන්නකොට ඔය ටවුන් වල ඉන්නවනේ සද්ද දාගෙන ඉන්න කොල්ලෝ එක කොල්ලේ අවුරුදු 45 50 මාමලා දෙන්නෙකුට බයිනෝ. පින්නතුනේ විනාඩි 2ක් විතර අමුකුණු හරපෙන් බයිනෝ. මම බලාගෙන ඉන්නකොට කොල්ලා හක්ක අල්ලගත්තා. ෆෑන් එපා. පැත්තකින් තියන්න. කොල්ල හක්කට අත තියාගත්තා. පින්නතුනේ ඉක්මනට අර මාමලා දෙන්න පැනලා කොල්ල අල්ලගත්තා. මොකද්ද උනේ? කොල්ලට අංශභාගය ආවා. කොල්ලට තේරුණා කට ඇද වෙනවා කියලා. අර මාමලා දෙන්නට තේරුණා තිබ්බ පරිණතකමේ කොල්ලට අංශභාගෙන්නේ වැටුනොත් අමාරුයි කියලා. අල්ලගත්තා. කොල්ලා තුන් හිතකින්වත් හිතන්නේ නැද්ද? මතක තියාගන්න. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේවල් වෙන්නේ. මේ ලෝකේ කවදාවත් වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න පුළුවන්. මරණානුස්සති කමඨහන් දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා අස්පිල්ලම් ගහන සැනින් අපි ජරාවටපත් වෙන්න පුළුවන් අවස්ථා 7ක් තියෙනවා. කාල වේලාව තියෙන හැටියට මම 2ක් විතර කියනවා. මේ පින්නතුන් හිතන්න. දැන් අපි අද ගෙදර යනවා. පින්නතුනි හෙට උදේ වෙනකොට පොඩි ක්ලාන්තයක් ඇති වෙනවා. ඒව වෙන්නද? වෙන්න පුළුවන්. මම පොඩි යෝජනාවක් කරන්නම් මතක් වෙච්ච වෙලාවේ. දැන් ඔය තරුණ සංගමේ 50ක් 60ක්වත් ඇතිනේ නේද? 25 30ක්වත් ඇතිනේ. 15ක් කියමු. පුළුවන් තරම් එක්කහුව වෙලා මං අර වැඩිහිටි සමිති වලට නම් කියනවා වැඩිහිටි සමිති වලට කිව්වට තේරුමක් නැහැ. ඒ වගේ යන්නේ. තරුණයෝ එක්කහුව වෙලා යන්න අර අබ්බගාත නිවාසයකට ගිහින් එන්න. මේකේ අපි තේරුම් ගන්න ඕනේ. අපිට ඇති දේ අර අනේකට නැති දේ. කැන්සර් හොස්පිටල් එකට ගිහින් එන්න. පින්නත් මේ දේහධාරී හොඳට ජිම් එකේ සෙල්ලම් කරපු හොඳට මේ ටැටූ එකක් එහෙම ගහගෙන හිටපු තරුණයෝ ඉන්නවා. හාමුදුරනේ ගුද මාර්ග පිළිගාවා. මම දැකලා තියෙනවා අර බඩට පැකට් එකක් දාලා දැකලා තියෙනවද බටයක් දාලා මල පහයකට එන්න හදලා තියෙනවා. මේක මම දැකලා තියෙනවා පොඩි එකාගේ ඉඳන් කිසි වෙනසක් නැතුව. මේක අපිට වෙන්නේ නැද්ද? මේක ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. ජරාව කියන එක බුදුවරු දේශනා කරේ නේ. ජරාපි දුක්ඛ ජරාවට පත්වීම අතිශය දුක. ජරාවට පත් වුණාම අපි විඳින දුක වගේ නෙමෙයි ඊළඟට දෙන්නේ. ජරාවට පත් වුණාම මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. මේවා ඉතින් අර ඉන්න කාලේ හිතන්න ඕනේ. මොනවාද නැති වෙන්නේ නැත්තේ? පින්නසුනේ අද ගෙදර ඉඳන් එනකොට ඕන තරම් බලන්න ඇතිනේ මේක අඳිනවද මේක හෙට අඳිනවද මේක අනිත් අඳින්න ඕන හින්දා අද ඇඳලා බෑ. මිනිස්සු බලනවා.
මම දැකලා තියෙනවා. තියටර් එකට යනකොට මොකක්ද අඳින්නේ? සුදු සරමයි ෂර්ට් එකයි ඇඳගෙන යන්නේ. විදේශ රටවල ධර්ම දේශනාවලට ගියපුවාම ලංකාවේ පින්නතුන් රෝහල් ගත වෙලා ඉන්නවා නම් බලන්න යනවා. දැන් ඔය හොඳ ස්පිරිතාලයක් නෑ අර සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකනේ. ලෝකෙම ඉන්න සල්ලිකාරයෝ යන්නේ. පින්නතුනි මම බලනවා මේ හොස්පිටල් එකේ කිට් එක ඇඳගෙන ඉන්නේ. සල්ලිකාරයෝ කියලා අපිට ඕනේ ගන්ද හැකිද? කියන්න බලන්න ජරාවට පත් වුණාම මොනවාද නැති වෙන්නේ නැත්තේ? පින්නතුනි ඔය තියෙන සේරම චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාම්බු ගලවන්නත් ගලවනවා. මට තියෙන ප්‍රශ්නේ ජරාවට පත් වුණාම මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? දෙවෙනි එක කවුද ජරාවට පත් වෙන්නේ නැත්තේ? ඒකේ අවසාන කියමන කතන්දරයේ නිගමනය තමයි අපි සේරටම එකම ඉරණමත් වෙනවා. අය මේ ඕක ඇතුළට යනකොට කිව්වට වැඩක් තියෙනවද? මේ ෂර්ට් එකේ ඉර තියලා මැදලා නැහැ, මේක අඳින්න බෑ, මේකේ කොලර් එක හිරයි, අත කොටයි. ඕවා කියන්න පුළුවන්. ඕක ඇතුළට යනකොට කියන්න පුළුවන්ද මගේ අත පාළුයි කරපාළුයි කියලා? ඒවා කියන්න බෑ. ජරාවට පත් වෙන්න පුළුවන් අනතුරකින්. පෞගිය දවස්වල ඔය මගේ බොහොම හිතවත් දායිකාවකගේ දරුවෙක් අසනීප වුණා. හාමුදුරුවනේ හදිසි අනතුර. මේ චොපර් එකක් බැලුවා කොළඹට ගේන්න. චොපර් නැහැ. ඒ වෙලාවේ ගන්න නැහැ. මට එතකොටත් මතක් වුණේ ජරාව ඉදිරියේ සල්ලිකාරකම් මොකටද කියලා. අපි හැමෝම ජරාවට පත් වෙනවා. පින්නතුනේ ජරාවට පුළුවන් අපිව තනි කරන්න. දැන් අපි මෙහෙම ඉන්නකොට අපිට ඕන විදිහට කොණ්ඩේ හදා ගන්න ඕනේ. මං කියන්නේ පින්නතුනේ මේකේ තියෙන අවිනිශ්චිතතාවය මේක එහෙම නඩත්තු කරන්න දෙයක් නැහැ. පින්නතුනේ බොහොම සැනින් පුළුවන් වෛද්‍යවරුන්ට නේ අපිව නඩත්තු කරන අපේ කොණ්ඩේ අපේ රැවුල අපෙන් අහන්න නැතුව ඉක්මනින් කපලා දානවා. මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? හැම එකක්ම නැති වෙනවා. දැකලා තියෙනවද අර නහයට බටයක් දාලා කන්න බොන්න දෙන ලෙඩ්ඩු? මගේ රස්සාවෙන් ගන්න පඩිය, මගේ ව්‍යාපාරයෙන් එන වැටුප, මගේ ගෙදර, මගේ ලිඳ, මගේ වගාව, මගේ දරුව, මගේ බිරිඳ මොනවාද තියෙන්නේ? මතක තියාගන්න. අපි දැඩි සත්කාරයේ ඉන්නකොට පින්නතුනි මම මේ අසුභය කියනව නෙමෙයි. අපිට මෙහෙම වෙන්න නියමිතයි. උනාට පස්සේ බලනවට වඩා හොඳයි වෙන්න කලින් බලන එක. මම දැකලා තියෙනවා. කවුරු හරි හෙදියක් ඇවිල්ලා අර සිරින්ජරේට මොනා හරි දැම්මොත් තමයි බඩට යන්නේ. මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. පින්නතුනි අපිට අපේ සල්ලි අල්ලන්න බලන්න බැරි වෙනවා. සමහර අම්මලා තාත්තලා ඔය පහසුයිනේ කියලා ගෙදරටම අල්ලලා බාත්රූම් එකක් හදා ගන්නවනේ. සමහර අවස්ථා තියෙනවා පින්නතුනි ඔකේ අඩියවත් තියන්න වෙන්නේ නැති. කියන්න බලන්න මගේ කියලා තිබ්බ මොකෙන්ද මට අවසානයේ පිහිටක් තියෙන්නේ? මේවා තේරුම් ගත්තාම මිනිස්සු අතින් සිද්ධ වෙන පව් ගොඩවල් අඩු වෙනවා. කිසි දෙයක් නැහැ පින්නතුනි. ඒ මගේ ලිප, මගේ කුස්සිය, මගේ කාමරේ, මගේ ඇඳ, මගේ රෙදි පෙරදි මොකුත්ම නැති වෙනවා. මෙහෙම ජීවිතයක් අපි ගෙවන්නේ. ඒ නිසා අද ඉඳන් පුරුදු වෙන්න. ජරාවට පත් වෙන අපිට ඔය වෛර පරිමහලා ගන්න දෙයක් නැහැ.
ජරාවට පත්වෙන අපිට එදිරිවාදිකම් කරන්න දෙයක් නැහැ. අනෙකට බැනලා අනෙකා පීඩාවට පත් කරලා රණ්ඩු දබර වෙලා ගන්න දෙයක් නැහැ පින්නතුනේ. මේක එහෙම බේර ගන්න දෙයක් නැහැ. ගත්තා කියලා කිසි වැඩකුත් නැහැ. ඊළඟ සැනෙන් අපිට නැති වෙන්න පුළුවන්. නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි වෙනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්නත් බෑ. එක දෙයක් විතරක් හිතාගත්ත හැකි. ඉපදෙච්ච අපි සනින් ජරාවටපත් වෙනවා. ඉපදෙච්ච අපි සනින් ව්‍යාධියටපත් වෙනවා. නිශ්චිතයි තීන්දුයි හෙට ඉර පායනවා සත්තනම් එලෙසමයි අපි මැරෙනවා පින්නතුනේ. මේ කාල සීමාව ඇතුලේ යම් යම් ක්‍රියාකාරකම් ටිකක් විතරක් කරනවා. ඒ ක්‍රියාකාරකම් ඇතුලේ තියෙන ගුණපණ මත ඊළඟ ආත්ම භාවයන් තීරණය වෙනවා. එහෙම නැත්තම් මේ භෞතිකය තුල නම් කිසි දෙයක් නැහැ. ඒ හින්දා පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු අකුසලයක්වත් කරන්න එපා. පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු පාපයක් කරන්න එපා. ඔය උරුබොක්ක පැත්තේ කොහොමද දන්නේ මං කියන අනිත් පැතිවල මේ ඉඩ කඩම් වලට මරා ගන්නවද නැහැ. එහෙම මරා ගන්නේ නැත්තම් පවුල ගැන හිතන්නකො මායි මගේ සහෝදරයෝ ගැන දැන් ඔහොම ඉන්න ගමන් හිතන්න. පොර කන තරමක් පොර කන්නේ මොකේද? ඉඩ කඩම් වලට. දැන් මෙහෙම කියනකොට කියන ඇති අරකට හිටියානම් මේ වහන්න කියලා. එහෙම මේ කාටවත් වදින්න බන කියන්නේ කාටවත් රිදෙන්න කියන්නේ ඇත්ත යථාර්ථය කියනවා විනා පින්නතුනේ ඔය මේ ලෝකෙ හැම ළඟා කරගන්න දෙයක්වත් නැහැ. අර මතකද මීගමුවේ YouTube එකේ ගැහුවත් එනවා. නිගම්බු ඇක්සිඩන්ට් කියලා ගහපුවාම එන්නේ. මං කියන්නේ මේ කරන හැම එකක්ම භවය ආත්මය කර්මය දුක සැප තීරණය කරනවා. අවුරුදු 15ට වැඩි මං හිතන්නේ. අම්මයි දුවයි වයික් කාලේද තෝප්පුවේද කොහෙද දන්නේ නැහැ හරියට. යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා. අම්මගේ බෙල්ල ගැලවෙනවා. අහලා තියෙනවද දුව බෙල්ල අරගෙන ඇවිදිනවා බේරලා දෙන්න කියලා. ඔය ගැහුවා නම් එනවා ෆෝන් වල. දැන් බලන්න එපා පස්සේ බලන්න. පස්සේ මට මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ අනතුරු හරි අමුතුයි. ඇයි ඒ? දුවට හිරීමක්වත් නැහැ. අම්මගේ බෙල්ල ගැලවෙනවා. මොකද ඇත්ත බොරු අපි දන්නේ කියනවා මට ඊට සතියකට විතර කලින් ඒ ගෙදරට ආවලු. පින්නතුනි මම මේ කතෝලික ඉස්ලාම් අපේ සත්පුරුෂ පින්නතුන්ට මේ පුදුම විදිහට බණ අහනවනේ දැන්. ඔය විවිධ ආගමික කණ්ඩායම් ඉන්නවනේ ඔය පොඩි පොඩි. ඔය එව්ව අටවගෙන ගරහනව හැම නෙමෙයි මේ හොඳේ. කාලෙන් කාලෙට එක එක යනවා. එක කාලයක් ඇවිල්ලා තිබ්බ ලංකාවේ දැන් නම් එව නැද්ද කොහෙද? අර එන ඔය වැසිකිලි පෝච්චි ටකරන්ත හඩු බෙද බෙදා බඳවා ගන්නවා. මේ පැත්තේ තියෙනවද නැහැ? නෑ බොහෝ පැතිවල තියෙනවා. රුපියල් 10,000ක් දුන්නාම අරකට යනවා හැමදෙරෝනේ. අපේ පැත්තෙත් ආවා ඔහොම. ආය ආවේ නැහැ. මේ ක්‍රිස්තියානිත් නෙමෙයි කතෝලිකත් නෙමෙයි ඉස්ලාමුත් නෙමෙයි. කොහෙද තියෙන උවත් දන්න. මොක කෙරුවත් කමක් නැහැ. අනෙත් ආගම් වලට ගරහන්න නැතුව. අනේකගේ සංස්කෘතියට ගරහන්න නැතුව.
කවදාවත් කතෝලික ඉස්ලාම් ක්‍රිස්තියානි බැතිමතුන් එහෙම කරන්නේ නැහැ. කවදාවත් කරන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ. නමුත් ඔය පොඩි පොඩි කෑලි තියෙනවා. අරකේ තියෙන්නේ හාමුදුරුවනේ බුදු පිළිමේ දොරකඩ තියලා පයින් ගහන්න ඕනේ බෙල්ල කැඩෙන්න. එතකොට තමයි වැසිකිලි පෝච්චිය ටකරම් 15යි රුපියල් 10 15000කුයි දීලා මේකට බඳවා ගන්න. අර අම්මා ගැහුවා. සතියක් ගියාද? බෙල්ල ගැලවිලා මැරුණේ හාමුදුරුවනේ. බෙල්ල ගැලවිලා මැරුණේ. බෙල්ල ගැලවුනේ මොකේද දන්නේ මං කියන දුවට හීරීමක්වත් නැහැ. කරන කියන හැම එකක්ම අපේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන. තරුණ කාලේ දඩබ්බරකමට භද්‍ර යෞවනයේ තියෙන ඇතැම් හැඟීම් වල දෝලනයේ තියෙන අඩු වැඩි භාවයම සමහරක් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඔය ගෑනු ළමේ කියනවා මට කරන්න එහෙම නැහැ මේ වගේ දේවල් ජීවිතේට. කෙල්ලට අවුරුදු 19යි. කවදාවත් අපරාධයක් කරන්න එපා. කවදාවත් අනෙක රවට්ටන්න එපා. කවදාවත් කෙනෙකුට වංචාවක් කරන්න එපා. කිසිම මොහොතක කරන්න එපා. හාමුදුරුවනේ මම යාළු වෙලා හිටියා පිරිමි ළමයෙක් එක්ක. සමහර කොල්ලෝ කරන වැඩ. ඒ කෙල්ලට දැන් බබෙක් හම්බෙන්න. අවුරුදු 19යි කොල්ලට අවුරුදු 27යි. කොල්ලා කියනවලු දැන් බඳින්න බෑ කියලා. මේ වක්කේද වාචක. කෙල්ල මගෙන් අහනවා හාමුදුරුවනේ මොකක්ද කරන්නේ? වහ බොණ්ඩ හිතෙනවලු. මොකක්ද කරන්නේ අවුරුදු 19යි? මම ඔය එකක් කියන්නේ. ඔය විදිහට මේකේ හිතන්නේ මතන්න නැතුව අපරාධ කරන්න එපා. කියනවා හාමුදුරුවනේ ගෙදරට මොකද්ද කියන්නේ? හදවතට තට්ටුවක් දාලා අහන්න. ඇත්තටම මොකද්ද කරන්නේ? බෞද්ධ භික්ෂුවක් හැටියට පිනපල පින්පව් කියලා දෙන හාමුදුරු කෙනෙක් හැටියට මං කියන්නද ගබ්සා කරන්න කියලා? මොකක්ද කරන්නේ? ලැබිච්ච ජීවිතේ කාලකන්ණි වෙන විදිහට කිසිම දාකණකට විපතක් වෙන අපේ හැඟීමක් අපේ සිතුවිල්ලකින්වත් හානියක් නම් කරන්න එපා. හේතුව අපිට කවදා හරි මේවා විඳවන්න වෙනවා පින්නතුනි. මේ කරන හැම පව් වැඩක්ම මේ කරන හැම අපරාධයක් අර මතකද සංසාරේ නොයෙක් ක්‍රම වලින් විඳවන්න වෙනවා. මගේ ඔය විශ්වවිද්‍යාලේ ඉන්නකොට පුරාවිද්‍යා විෂය හදාරපු අපේ කට්ටිය යනවා මේ හොරෝ පතාන පැත්තේ ගලක මොකක් හරි ඔය පුරාවිද්‍යාව වැඩකට යනකොට අර කුහරෙකින් උඩට අන්තට්ටුවක් තියනවලු. ගිහින් බැලුවලු ළඟට. පින්නතුනේ කවදාවත් එක පාපයක්වත් කරන්න එපා. ළඟට ගිහින් බලනකොට මුවෙක් හරි ගෝනෙක් හරි ගල් කුහරයට වැටිලා ඇට සැකිල්ල විතරයි වැටෙන්න ඇති යනකොට. කොච්චර ඔට්ටු වෙන්න ඇද්ද ගොඩ එන්න? කොච්චර තිබහේ ඉන්න ඇද්ද? කොච්චර බඩගින්නේ ඉන්න ඇද්ද? කොච්චර කකුල් තුවාල වෙන්න ඇද්ද ඔට්ටු වෙලා? පින්නතුනි මැරිලා දිය වෙලා යනකම් දන්නේ නැහැ. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? ඒ විදිහටම මම දැකලා තියෙනවා සමහර
තාත්තලා ඉන්නවා ස්පිරිතාලවල. පින්නතුනි දරුවන්ට හොඳට සල්ලි දෙනවා. මේ ගම්වලත් ඉන්නවා හොඳට සලකනවා. හොඳට බලනවා. දැන් මෙව්වා මේ පටිගත කරන හින්දා මං නංගන් කියන්නේ. මං ගියා ලෙඩෙකුට පිරිත් කියන්න. හාමුදුරුවනේ බ්‍රේස්ලට් පහවත් දාලා තිබ්බ තාත්තගේ අත් දෙකට. හොඳට සලකනවා. කාමරේ ඒසි කරලා හරි ආදරේ. කොල්ලමට කියනවා හාමුදුරුවනේ කියන බණ පදයක් ගානේ ආනුභාවයෙන් පිරිත් ටිකක් කියන්න. මොකද්ද? පින්නතුනි දෙලුන් ඉස්ම හැඳි දෙකක් පවා ගන්න. මහ දෙයක් නෙමෙයි. මේ දෙලුන් ඉස්ම හැඳි දෙකක්. තාත්තා කියනවලු තාත්තට බඩගිනි කියලා. කණ්ඩ පුළුවන්ද? කාපු ගමන් වමන යනවා. කන්නේ නෑ බඩගිනි තිබ්බත් ඇයි? වමන යනවට බයයි අමාරුයි. එතකොට මේ අසේරම දනවලු පිච්චෙනවලු. තාත්තා කියනවලු වතුර බොන්න ඕන කියලා. මේ හාමුදුරු හැටියට අපේ හාමුදුරුලා ඕන තරම් දැකලා ඇති. අපි පිරිත් කියන්න යනකොට හාමුදුරුවනේ මූණේ පවුඩර් ටිකක් ගාලා අලුත් ඇඳුමක් අඳලා තියෙනවා. මිනිස්සුන්ට නාගන්නවත් බැරි වෙනවා මහ දෙයක් නෙමෙයි. කියන්න බලන්න මේකේ මොකක්ද පරිමහන්න තියෙන වෛරේ? මොකටද ඔය හැටි ඔට්ටු වෙන්නේ? මොකටද ඔය හැටි බැනගන්නේ? අනේක පෙලන්නේ අපහසුතාවයට පත් කරන්නේ. කවදාවත් ඕවා කරන්න එපා. මොකද අත්තාහි අත්තනෝ නත්ති පින්නතුනි. අපිට අපි නැති වෙනවා. මොකක්ද අපිට අපි නැති වෙනවා කියන්නේ? මගේ කටින් මට කතා කරන්න බැරි වෙනවා. බැරි වෙන්න? මගේ කටින් මට වතුර ටිකක් බී ගන්න බැරි වෙනවා. මේ කටින් වතුර ටිකක්වත් බොන්න බැරි වෙනකොට ඇයි ඔය කට හොඳට වැඩ කරන කාලේ අනේ කට කුණු හරපෙන් බනින්නේ? ජීවිතේ පුරුදු වෙන්න. මම බොහොම කරුණාවෙන් කියන්නේ. පින්නතුනි කිලෝමීටර් 700ක් විතර තියෙනවා යන්නයි එන්නයි. දැන් මෙහින් 9ට පිටත් වුණොත් එහෙම පාන්දර කොහොමත් 4:05 වෙනකොට යා ගන්න පුළුවන්. ඒ වෙනකොටවත් ගියොත් ඉක්මනට ලෑස්තිලා යන්න ඕන. කැකිරාය උදේ 8ට බණක් තියෙනවා. ඔයත්තන්ට මං හිතන්නේ 11 විතරදී පුතිය ගත්ත හැකි. මං 11 වෙනකොට වැලි පැන්න හරි. එක වචනයක්වත් අපත්නම් කරන්න එපා. එක වචනයක්වත් නොසලකා හරින්න එපා. මේ කියන හැම එකක්ම හෙට ඉඳන් කරන්න. පොඩි දරුවෝ අපේ තරුණ මහත්තුරු අම්මලා තාත්තලා හෙට ඉඳන් කවදාවත් ආයේ ඔය කටෙන් කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනේ. පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපයක්වත් කියන්න එපා. අඩුම තරමේ කිසි කෙනෙකුට පින්නතුනි තෝ කියලාවත් කතා කරන්න එපා. ඔය දෙක නොකර ඉන්නකො මොක නැතත් කමක් නැහැ. අදිෂ්ඨාන කරන්න. බලාපොරොත්තු තියාගන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව අපේ තරුණ මහත්තුරු දූ දරුවෝ ඔය පව් වැඩ කරනවා කියලා මහ ලොකු දේවල් කරන්න.
කටවල් පරිස්සම් කරගෙන ඉන්නකෝ. කටවල් හරි සෞතුයි. මොකද මෙහෙම දේශනා කරන්නේ. ජීවිතේ දවසක් එනවා පිනතුනේ. කතා කරන්න පුළුවන්කම තියෙන්නෙම ඔය කටෙන් වැඩ ගන්න පුළුවන් වෙන්නේ බොහොම පුංචි කාලයයි. ඒ කාලය ඇතුළත පුළුවන් තරම් භාවිතේ යොදවන්න. කුසලයේ පිණිස පුළුවන් තරම් භාවිතේ යොදවන්න. අනෙකගේ යහපත පිණිස බනින්න එහෙම නෑ ගෙවල් වල අම්මලාට බිරිඳට කුණු හරපෙන් හෙට ඉඳා. ඔය කොච්චරවත් මේ අම්මලා වේසි කියලා බැනුම් අහලා ඇති නැද්ද? ඇති හැටි බයිනෝ. ඔය මං ඉතින් හැම පැත්තෙම අහනවා. ඔය මේ පැත්තේ වල තාත්තලා බොනවද නැහැ? ඇත්තටම දන්නේ නැති ඉඳන්. ඇත්තම කියන්නද? ඔය ඇත්තන්ගේ ප්‍රතිචාර අනුව මට හිතෙනවා පින්නතුනි ඌරු බොක්කේ තරම් කොහෙවත් බොන්නේ නැහැ කියලා. ඔහොම බොන්න එපා. බොනවා නම් මෙව්ව අනිවාර්යෙන් කියන්න ඕන. බීලා ගිහිල්ලා ගෙවල් වල පලන කුණු හරප ගොඩවල්. දැන් ඔය තාත්තලා මං ඇත්තටම මේක කියන්න නෙමෙයි හිටියේ. අර බොනවා කියලා කියපු හින්දා මේ කියන්නේ. ඔය දැන් මේ තාත්තලා හැම කල්පනා කරන්න ඕන. කෙලලා ඇවිල්ලා කෙලලා කියන්නේ අර මේ බීලා ඇවිල්ලා කොච්චරනම් මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණු හරප කියලාද? නිකන් ඔය ඉඳගෙන හිටගෙන ඉන්න ගමන් කල්පනා කරන්න ඕ මං කොච්චර මය ගෙදර කුණු හරප පල්ලා දිනවද කියලා. එහෙම හිතලා අනිත් පැත්තට මේකත් හිතන්න ඕන. සංසාරේ කවදාවත් ආය බලන්න ඉතින් පුළුවන් තරම් හැදෙන්න. හැදුන් නැත්තම් මිනිස්සු වෙලා නම් උපදින්නේ. පැහැදිලිද මං කියන්නේ? පින්නදුනේ අපූර්වට මේ අම්මට කුණු හරපෙන් බයිනවා දරුවෝ ඉස්සරහ. බයින්නද? තියෙන බලු ගතිය වෙන මොකද්ද? කාගේද? ඔය කොහෙන් හරි බීලා ඇවිල්ලා හපංකම් පෙන්නන්නේ කොහෙද? කුණු හරප කියන්නකෝ අපේ තාත්තලා කියලා ඇවිල්ලා හන්දියකට කොහරි ගිහිල්ලා. ගුටි කාලා ඉන්නේ බල්ලෝ වගේ. ගෙදර ඇවිල්ලා වීරකම් පාන්නේ කාටද? බිරිඳටයි දරුවන්ටයි. මිම්මනත ඔය අසික්කිත වැඩේ කරන්න එපා. බොන්නේ පෞරුෂයක් නැති මිනිස්සු. බිව්වත් කමක් නැහැ පින්නතුනේ. අර බීපු නැති ගන්නට ඉන්න පුළුවන් නා. ගම්වල ඉන්නවනේ ඔය කාලා බීලා බෝතල් දෙක විතර වෙරි පෙන්නන උදවිය. එහෙම බොන්නත් බෑ. ඒ වුණාට කටවල් ගුටි කාලා තමයි නවතින්නේ කොහෙන් හරි. ඔහොම මතක් වෙන්නේ නැති අපේ අහවලා වයි කියලා. මතක තියාගන්න. මම මේ සත්පුරුෂ තාත්තලාට බොහොම ඕනෑකමින් කියන්නේ. ඔය තාත්තකමට අගෞරවයක් කරන්න එපා. කට තියෙන්නේ පින් කරගන්න වෙනදුනේ. මින් මනද බිරිඳට දරුවන්ට තාතෝ කියලාවත් කියන්න එපා. එක කුණු හරපයක්වත් ගෙවල් වල කියන්න එපා. මේ දරුවොත් මතක තියාගන්න ඕන හෙට ඉඳන් එක කුණු කාටවත් බයින්න එපා. මොකටද පින්නතුනේ? ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න කොල්ලෙක් වුණාම කොල්ලන්ට හොඳ ඉවසීමක් පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ ඉවසීම පෞරුෂය පැහැදිලි වෙන්නේ. වෙනදනේ හොඳ ඉවසීමක් තියෙන තරුණයෝ හරියට නිමිලා ඉන්නේ. අය මූණට බැන්නත් වචනයක්වත් කියන්නේ. මේ දැන් ඉන්න කොල්ලොන්ට එහෙම නෙමෙයි. මොකක් හරි කියලා බලන්න අතාරිනවා හෙල්මට් එකකින් අනිත් පැත්තට. ඒ තරුණයන්ට දරා ගන්න පෞරුෂය නැතිකම. එහෙනම් තරුණයෝ එහෙම වෙලා බෑ. තරුණයන්ට පුළුවන් වෙන්න ඕනේ. සමාව ඉල්ලපුවාම සමාව දෙන්න. තරුණයන්ට කොන්දක් තියෙන්න ඕනේ සමාව ඉල්ලන්න. ඒවා තමයි හොඳ ක්වොලිටි කියන්නේ. ඒවා තමයි අර කියන්නේ ගාරවෝච නිවාතෝචනේ.
ගරු කරන්න නිහතමානී වෙන්න බුදුවරු දේශනා කරන්න. ඒ නිසා අපි බොහොම ඉක්මනින් ජරාවට පත් වෙන උදවිය කට පාවිච්චි කරන්න කුසලයට මින් මනතනම් අකුසලයට පාවිච්චි කරන්න එපා. මොකද ඔය කට වැඩ කරන්නේ බොහොම ටික කාලයයි. හැමදාම කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් කාලේ අපි මොකද කරන්නේ? මේ පැත්තවල ඉන්නවද අර ගතු කියන පද හදන කේලම් කියන මිනිස්සු? නැතුවේදී. බොහෝ පැතිවල පින්නතුන් හරියට කේලම් කියනවා. එහෙම කවදාවත් කේලම් කියන්න එපා. සමහර පින්නතුන් ඉන්නවා ගිනි තියනවනේ. දන්නවනේ ගිනි තියනවා කියන්නේ මොකද්ද කියලා? රස්සාව විදිහට ඒක කරන්න. ප්‍රවෘත්ති මවනවා පින්නතුන් නිකන් වල. ඔය දාන ගෙනාපුවාම මෙහෙ දායකව එහෙම නැතුවේදී. ගෙනාපු දානේ බකට් එක තියන්න කලින් හාමුදුරුවනේ මොකක් හරි ගම එකක් කියලා තමයි දානේ බේසම තියන්නේ. සමහර දායකයෝ ඉස්පිරිතාලේ ඉඳලා දවස් ගාන ටිකට් කපන් ඇවිල්ලා අපි දන්නේ නැහැ. ඒවා ජීවිතේට ආරංචි වෙන්නේ නැහැ. කොහේ හරි තියෙන ගතු ගොඩවල් නම් ඇවිල්ලා කියනවා මේ වගේ. කවදාවත් අනෙකට අයහපතක් වෙන ප්‍රවෘත්තියක් අනෙකට නිග්‍රහයක් ඔය බැරි වෙලාවත් කොල්ලෙක් අතින් මොකක් හරි වුණොත් එහෙම අය කොල්ලට පහුවදා ගමේ ඉන්න බෑනේ. අපි හිතමු අරක්කු ටිකක් බීලා කොහේ හරි ටිකක් නෙමෙයි ගොඩක් බීලා හැඳන වැටෙන්නේ. කොහේ හරි වැටිලා කියලා කියන කතා. කොල්ලෙක් ඔය කොහේ හරි පඳුරක් අසර ගිහලා සිගරට් එකක් බිව්වා කියන්නේ. ගම්වල සමහර මිනිස්සු ඉන්නවා කුඩු බීවා කියලා නෙමෙයි කියන්නේ කුඩු වික්කා කියලා කියන්නේ. කිසි කෙනෙක් ලේබල් කරන්න එපා. ඔව්ව මහ කත පුරුදු. ඔය කියනවනේ දරුම් මෙහෙමයි මෙවුන් මෙහෙමයි ඔවුන් ආශ්‍රය කරන්න එපා. අපි කවුද එහෙම කියන්නේ? කිසිම මිනිස්සෙක් අර අවතක්සේරු කරන්න බුදුරු ගන්නන්නේ නපරෝ පරං නිකුබ්බේතනේ කරණීය සූත්‍රය කියන්නේ නාති මඤ්ඤේත කත්ත චිනං කංචි කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා පුරුදුවෙන් කිසි කෙනෙකුට වෛර කරන්න එපා කිසි කෙනෙකුට නින්දා කරන්න එපා මොකද පින්නතුනේ දවසක් එනවා ජීවිතේ අපි කැමතිම කෑම අපිට කන්න බැරි වෙනවා. අපි කැමති හැම එකක්ම නවත්තන්න වෙනවා. ජරාවේ ව්‍යාධියේ තරම කොච්චරද කියලා කියනවා නම් ඔය දෙදි මහ දෙයක් ඕනේ නැහැ පින්නතුනේ. සීනි හැදිච්චාම බලන්නකො. කන්න බොන්න පුළුවන්. අයොත් පොළ වෙන්න ඕනේ. එතකොට කලබොන්න බැරි වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ කටින් කුසල් විතරක් කරන්න. මොකක්ද කරන කුසලය? මේ ඉතින් හෙට ඉඳන් ගෙවල් වල ගිහින් කරන්න බලන්න ඕනේ. කවදාවත් ඔය කටින් අනේකගේ හොඳක් කියලා තියෙනවද? කවදාවත් ඔය කටින් අනේකගේ ගුණයක් කියලා තියෙනවද? දැන් මෙතන ඇති මං හිතන්නේ රැකියා කරන රස්සා කරන උදවිය. විවිධ ආයතනවල ගෙවල් වලත් එහෙම තමයි. ඔය මට මතක නැහැ ගාමට් එකක් හරි හමුදා කඳවුරක් හරි. ඔය HR එකෙන් ගාමට් එක. මට කියනවා හාමුදුරුවනේ මේ කටෙන් ගන්න වැඩ මම මේ කියන්න හොඳ මට හොඳට විශ්වාසයි මම මේව කිව්වට ඔය ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණයි. නමුත් ඉතින් මේව හෙට ඉඳන් බලන්න. ඔය ගතු ගොඩවල් කියනවා වගේම පද හදනවා වගේම